පෙළ කැලමේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැලමේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ Music Online with Ruksha. මට මතක් වෙනවා බ්‍රිතාන්‍යයේ හිටපු ලින්ඩා කියලා ගෑනු ළමෙක් ගැන. එයා ස්කූල් ටීචර් කෙනෙක්. මේ සිද්ධියට ගොඩාක් කල් එයා ඉස්කෝලේ ඉගෙනුවේ පොයිට්‍රි, කවි. එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ලියපු එක කවියක් ඇරුණම අනිත් කවි බ්‍රිතාන්‍යයේ තිබිච්ච ඉංග්ලිෂ් මැගසින් එකක පබ්ලිෂ් වුණා කියනවා දිගටම. ඒ වගේම ලින්ඩා චිත්‍ර අඳින්න කොච්චර දක්ෂයිද කියනවා නම් එක චිත්‍රයක් ඇර කලින් මොකද්ද කිව්වේ එක කවියක් ඇර අනිත් කවි පබ්ලිෂ් වුණා වගේ එක චිත්‍රයක් ඇර අනිත් චිත්‍ර බ්‍රිතාන්‍යයේ තිබිච්ච ප්‍රධාන පෙළේ කලාගාරවල අදටත් තියෙනවා කියලා කියනවා. සමහර ඒවා මාර ගණන් වලට විකුණුණා කියලාත් කියනවා. අවුරුදු 28 වගේ කාලෙදී මේ ටීචර්ට ආවලු ලොකු ඔළුව කැක්කුමක්. ගිහිල්ලා චෙක් කරාලු. චෙක් කරාට පස්සේ කිව්වලු බ්‍රේන් ටියුමර් එකක් කියලා. මොලේ පිළිකාවක් කියලා හිතමුකෝ. ඒක වේගයෙන් මොලේ පුරා පැතිරෙනවා කියලා. ඒකයි දිගින් දිගටම ඔළුව කැක්කුම වැඩි වෙන්නේ කියලා ડોක්ටර්ස්ලා කියන්න ගත්තා. මේකට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. නමුත් මේක පැතිරලා තියෙන විදියට මේ ඔපරේෂන් එකෙන් පස්සේ 100%ක වගේ පුංචි chance එකක් තමයි යාගේ ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් කියලා ડોක්ටර්ස්ලා කියලා තියෙනවා. නමුත් අපි ටික කාලයක් බලමු කියලා මේ ડોක්ටර් කියලා තියෙනවා. බැරිම වුණොත් අපි ඔපරේෂන් එක කරමු කියන එකට ලින්ඩා කැමති වුණා. ලින්ඩා ගෙදර ආපු ගමන් කරේ එක දෙයක්. එයා තීරණය කරා මම නිකම්ම මැරිලා යන්නේ නෑ කියලා. එයා තීරණය කරා එයාගේ දන් දෙන්න පුළුවන් හැම අවයවයක්ම දන් දෙන්න. ඔපරේෂන් එකට දවසකට කලින් රෑ මෙයා මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්නවා. මෙයා මේ ඩොකියුමන්ට්ස් ටික එයාගේ තාත්තට දෙනවා. මෙයා කියනවා අම්මේ තාත්තේ මේ බලන්න මේ ඩොකියුමන්ට් ටික. මගේ ජීවිතේට මොනවා හරි දෙයක් වුණොත් මේ වැඩේ ලස්සනට කරලා දෙන්න කියලා ලින්ඩා අම්මට තාත්තටයි කියනවා. එහෙම කියලා තමයි ලින්ඩා ඔපරේෂන් එකට යන්නේ. හිතුවා වගේම ඔපරේෂන් එකෙන් පස්සේ ලින්ඩට ජීවත් වීමේ වාසනාව නැති වෙනවා. එයා දන් දීපු ගොඩක් අවයව තව දවසක් ජීවත් වෙන්න බලාගෙන හිටපු මිනිස්සුන්ට ගොඩක් උදව් වුණා කියලා කියනවා. එයාගේ ඇස් දෙක හම්බෙලා තිබුණේ ඇමරිකාවේ ඉඳන් එංගලන්තයට පදිංචි ආපු පිරිමි ළමයෙක්ට. ඒ ඇස් දෙක හම්බුණාට පස්සේ ඒ පිරිමි ළමයා ලස්සන දිග ලියුමක් ලියලා තියෙනවා අයි බැංක් එකට. thank you කියලා එයාට ලස්සන ලෝකෙ බලන්න ආයි පාරක් හදලා දුන්නට. අයි බැංකුවෙන් කියලා තියෙනවා ඒගොල්ලෝ දැනට S30000ක් විතර දන් දීලා තියෙනවා. ඒගොල්ලන්ට thank you කියලා ආපු පළවෙනි ලියුම මේක කියලා. සමහර විට අපේ ජීවිතේ ලක්ෂ ගාණක් thank you කියන අවස්ථාවන් වලදී අපි thank you කියලා නෑ මං හිතන්නේ. ඔබ හිතනවා ඇති මේක තමයි කතාව කියලා. නෑ මේක නෙවෙයි කතාව. මේ පිරිමි ළමයට ඕන වෙනවා මේ S2 දීපු ගෑනු ළමයව හදපු දෙමව්පියන්ට ස්තුති කරන්න. කොහොම හරි මේ පිරිමි ළමයට මේ ගෑනු ළමයාගේ ගෙදර ඇඩ්‍රස් එක හම්බ වෙනවා. එයා දැනගන්නවා ඒ එංගලන්තේ කොහෙද ගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා නොදැනුවත්ම ඒ ගෙදරට යනවා. ගියාට පස්සේ ලින්ඩගේ අම්මයි තාත්තයි තනියම ඉන්නවා. ගිහිල්ලා මෙයා විස්තර කියනවා. මෙන්න මෙහෙම කාරණාවකට මං ආවේ කියලා. ඒ දෙමව්පියන්ට දරා ගන්න බැරි සන්තෝෂිකුත් තියෙනවා. මේ ලින්ඩගේ S2 ආවේ ගෙදරට කියලා. පිට මිනිස්සෙක් නෙවෙයි වගේ හැඟීමක් ඒ දෙමව්පියන්ට දැනෙන්නේ. ඒ අතර ලින්ඩගේ තාත්තයි අම්මයි තනියෙන් කතා වෙනවා මේ ළමයා අපිට හරි හුරුයි නේද කියලා. එහෙමත් හිතෙනවා. ඊට පස්සේ පිරිමි ළමයට කියනවා පුතා වාට වැඩක් නැත්තම් මේ වීකෙන්ඩ් එකේ අපිත් එක්ක ඉඳලා යන්න. අපිටත් කවුරුත් නැහැ මේ ගෙදර කියලා. ලින්ඩගේ කාමරේට එක්කන් යනවා මේ කොල්ලෝ. ගිහිල්ලා බලනකොට පුදුමයි කියන්නේ ලින්ඩා කියවපු හැම පොතක්ම මේ පිරිමි ළමයා S2 පේන්නේ නැති කාලේ බේල් ක්‍රමයට හැම පොතක්ම කියවලා තියෙනවා. එක පාරටම අම්මා දුවගෙන ඇවිල්ලා කියනවා පුතා තාත්තයි මයි කතා වුණේ ඔයාව අපිට හොඳටම දැකලා පුරුදුයි කියලා. කොහේ හරි අපි දැකලා තියෙනවා පුතා කියලා. මට දැන් මතක් වුණා පුතා ඒ කොහෙදද කියලා. පුතා මෙන්න මේක බලන්නකෝ. මම ඔයාට කිව්ව මතකද ලින්ඩා ඇඳපු එක චිත්‍රයක් කැරෙන්න අනිත් හැම චිත්‍රයක්ම එංගලන්තේ ප්‍රසිද්ධ කලාගාරවල අදටත් තියෙනවා කියලා. එහෙම තියපු නැති එකම එක චිත්‍රයක් තිබුණා ඇඳලා.
ලින්ඩ එක ඇඳලා තිබ්බේ කවදා හරි යාගේ සහකාරයා මෙන්න මේ වගේ වෙන්න ඕන කියන මූණක්. ඒ මූණ හරියටම ගැලපුණා මේ පිරිමි ළමයට. ගොඩාක් කල් ඒ චිත්‍රේ ලින්ඩ ඇඳලා හරියට මෙන්න මේ මූණ මේ පිරිමි ළමයාගේ වගේමයි. මම ඔයාලට කිව්ව මතකද ලින්ඩ ලියපු එක කවියක් ඇරෙන්න අනිත් හැම කවියක්ම පබ්ලිෂ් වුණා කියලා. ඒ පබ්ලිෂ් වුණ නැති කවිය අර පින්තූර යටින් ලියලා තිබ්බා. ඒක ඉංග්‍රීසියෙන් තිබුණා Two hearts passing in the night, falling in love, never able to again each other sight. අඳුරේම හදවත් දෙකක් මුණ ගැහෙනවා. හැබැයි ඒ දෙන්නට දෙන්නව දකින්න හම්බ වෙන්නේ වගේ අදහසක් තමයි මේ කවියෙන් ලියවිලා තිබ්බේ. ලින්ඩගේ ඇස් දෙක අරන් ආපු ළමයා, ලින්ඩගේ සිහින කුමාරයා කවදාවත් ඒගොල්ලෝ හම්බුන්නේ නැහැ. ඒක මාරයිද මේ කතාව තිබ්බේ Chicken Soup for the Soul කියන කතා පොතේ. පුළුවන් නම් ඔබත් මේ කතා පොත අරගෙන කියවන්න. මේක මේ වගේ ලස්සන කතා ගොඩක් තියෙනවා. ඔබ කියවන්න කම්මැලි නම් මම මේ කතා පොත කියවලා ඔබට ඒ කතා ටික කියන්න. අපි දිගටම අහන් ඉන්න. මාව subscribe කරලා නැත්නම් ඉක්මනට මාව subscribe කරන්න. ඒ වගේම මේ කතාව ලස්සනයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවටත් අහන්න share කරන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.